අපාය හා දිව්‍ය ලෝකයේ තියෙන්නේ එක ළඟලු. මේ කාලයේ දිව්‍ය ලෝකයට වඩා අපායට වැඩිපුර මිනිස්සු එන කාලයක්ලු. ඔන්න ඉතින් අපායේ දඬුවම් දෙන්න ලොකු පොලිමක් නිර්මාණය වෙලා. යම පල්ලන්ට මේක ලොකු ප්‍රශ්නයක්. එයාලා යම රජුරුව ළඟට ගිහින් මේ ප්‍රශ්නය කියනවා. යම රජුරුව විසඳුමක් දෙනවා. ඒ තමයි දඬුවම් නියම කරනකම් මේ පව්කාරයෝ ටික වලකට දාලා තියන්න කියන එක. ඉතින් යමපල්ලු අහනවා මේ මිනිස්සු දාන්න ලොකු වලක් කපන්න වෙයි නේද කියලා. යම රජුරුව කියනවා ඒක තීරණය වෙන්නේ ඔවුන් ආපු රට අනුව කියලා. ඉස්සෙල්ලාම ඉන්නේ ජපානයෙන් ආපු කට්ටියක්. යම රජුරුව කියනවා අඩි 60ක වලක්වත් කපන්න වෙයි. නැත්තම් ওই නරයෝ ටික හොරෙන් පැනලා දිව්‍ය ලෝකයට යන්න පුළුවන්. ජපන උපන් හපන නිසා තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරලා දිව්‍ය ලෝකයට පැනලා යන්න ඉඩ තියෙනවා කියලා. ඊළඟට ඉන්නේ චීනී පිරිසක්. චීනුත් හරිම දක්ෂයි. අඩි 60කවත් වලක් කපන්න වෙයි කියලා යම රජුරුව කියනවා. ඊළඟට ඉන්නේ ඉන්දියන් කාරයෝ ටිකක්. අඩි 20ක් ඇති. ජපානු චීනු තරම් උපක්‍රමශීලී නැහැ. යම රජුරුව එහෙම කියනවා. ඊළඟට ඉන්නේ ශ්‍රී ලාංකික පිරිසක්. අඩි 6ක වලක් හොඳටම ඇති. යම රජුරුව කියනවා අඩි 6කින් පැනලා යන්න ඉඩ තියනවා නේද කියලා යමපල්ලු අහනවා. පිස්සුද? කවුරුත් පැනලා යන්නේ නැහැ. මොකද කවුරු හරි පැනලා යන්න හැදුවොත් අනිත් තුන් කකුලෙන් ඇදලා ආපහු වලට දානවා. ඒක ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ හැටියක්. යම රජුරුව කියනවා. මේක කල්පිත කතාවක් වුණත් ඇත්තටම අපි ජාතියක් විදිහට අනුන්ගේ දේවල් හොයනවා වැඩි. කවුරු හරි කෙනෙක් ඉදිරියට යනකොට ඔයාටත් ඒක දරා ගන්න අපහසු වෙන්න පුළුවන්. ප්‍රේම කීර්ති අල්විස් මහතා විසින් ලියන ලද උපහාසාත්මක මේ ගීතය ඔයාලත් අහලා ඇති. කෙනෙක් දියුණුවේ ඉහළට යනවා බලා සිටින්නට බැරි නම් නිකන් ඉන්න එපා. කොහොම හරි ගහපල්ලා බං පෙත්සම්. රටක් විදිහට ගත්තම අපේ රටේ තරම් පෙත්සම් කාරයෝ ලෝකේ වෙනත් කිසිම රටක නැතුව ඇති. මානසින් උසස් මිනිසු විදිහට අපි මේ තරම් බාල තත්වයට වැටෙන්නේ ඇයි? ඉතින් අපි ගාව ඕන තරම් අඩුපාඩු තියෙන පුළුවන්. ඒ අඩුපාඩු හංගගෙන ලෝකයට හොඳ මුණ පෙන්නගෙන ජීවත් වෙනවට වඩා වටින්නේ ඒ අඩුපාඩු හදාගන්න උත්සාහ කරන එක. අපි ලෝකයට දොස් කියනවා වෙනුවට අපි අපිම හැදෙන්න උත්සාහ කරන්න ඕනේ. ජීවිතේ ඔයා තව කෙනෙක්ගේ සතුටේදී දියුණුවේදී හදවතින්ම සතුටු වෙන උසස් මානුෂීය ගති තියෙන උදාර මිනිසෙක් වෙන්න උත්සාහ කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.